අද කියලා දෙන්න හදන්නේ එක ට්‍රික් එකක්. ඒ තමයි හිමින් බෝල් එකක්. එහෙම නැත්නම් මම දාපු හිමින් බෝල් එක. කොහොමද බෝල් එක රිලීස් වෙන්නේ කියන්නේ. වැදගත්ම දේ තමයි අපි බෝල් එක අල්ලන්නේ normal අපි grip කරන විදියට. හරිද? ඒකෙදි අපි බෝල් කරනකොට අත මෙහෙම අපේ එනවා ඇවිල්ලා last movement එකේ අපි deliver කරනකොට මෙන්න මේ thumb එක අතාරිනවා. මේ thumb එක අතාරිනකොට අපි කරන වරදක් තමයි අපි බෝල් එක වැටෙයි කියලා මෙන්න මෙහෙම අල්ල ගන්න බෝල් එක. ඒක තමයි අපිට කරන වරද. ඉතින් මෙන්න මේ වරද නැතුව අපි කොහොමද මේ විදියට එන අත මෙන්න මේ විදියට last movement එකේදී thumb එක විතරක් අතාරින්නේ. ඒ අතාරිනකොට මෙන්න මේ gap එක පේන්න තියෙන්න ඕනේ. අපි කරන වරද තමයි බෝලේ වැටෙයි කියලා මෙන්න මෙහෙම තද කරගන්නවා. එතකොට අපිට බැරි වෙනවා මෙහෙම බැට්ස්මන්ට ඩිප් වෙන්න. එහෙම නැත්නම් මෙහෙම උඩ ගිහිල්ලා පල්ලෙහාට එන ස්ලෝ බෝල දාන්න. ඒක නිසා මතක තියාගන්න මේ රිස්ට් එකේදී බෝල වෙනස් කරන්නේ පල්ලෙහාදී නෙමෙයි උඩට ඇවිල්ලා මෙන්න මේ ලාස්ට් මූවමන්ට් එකේ තමයි මේ ඩිලිවරි එකේදී මේ thumb එක රිලීස් කරන්නේ. thumb එක රිලීස් කරනකොට අයිමත් මං කියනවා මෙන්න මේ ગેප් එක තියාගන්න ඕන. නැත්තම් මේක මෙහෙම කරොත් ඒ ස්ලෝ බෝල් එක දාන්න බැරි වෙනවා. මෙන්න මේ විදිහට තමයි අල්ලගන්නේ. ඉතින් ඔයගොල්ලෝ try කරලා බලන්න. තව ගොඩක් දේවල් තියෙනවා මේකෙදි කියලා දෙන්න. ඉතින් ඒවත් ඉස්සරහට කියලා දෙන්නම්. කොහොමද මෙහෙම ඩිප් කරන්න කියන එක අපි බෝල් රිලීස් කරනකොට thumb එක අතහැරලා කොතෙන්ද මේ බෝල් එක ටාගට් කරන්නේ මේක රිලීස් කරන්නේ මොන විදියටද කියන එක.